මල්ලි ඔන්න ඔදින් තියන්න මල්ලියේ ඔන්න තියන්නකෝ අනේ මල්ලි මම විතරයි ගෙදර ඉන්නේ නෝනත් ඉතින් මේ ළඟ බැංකුවට ගිහිල්ලා එන්න ගියා මට ඔයා විශ්වාසයිනේ අනේ ඔක කුසියෙන් තියලා දෙන්නකෝ මට සනීපයි What? එහෙනම් මාත්‍යා මං ගිහලා එන්නම්. හොඳයි මාත්‍යා මේ බොහොම ස්තුතියි. ඉන්දියට යනවා. දැන් වැඩක් තියෙනවා. මම ලොකේෂන් එක දැන් දානවා. ඔබ එතෙන් එනවා. අනිවාර්යයෙන්. හරි. හරි. yang muda ada dari iya kari mana ada yang mana jadi karu momen na location dia apa tu Oh my god. Ini place ya. Mobile ini. කවුද? මාත්‍යෝ මං අර මේ ඉතලා ගෑස් එක ගෙනාවේ. ඔව් ඇයිදරෝ? මගේ පර්ස් එක මෙහි දාලා ගිහිල්ලා වගේ. එහෙමද උදේ අනේ මන්දා මම තාම නැගිට්ටේ නෑ මට සනීප නෑනේ. බලන්න පුතේ ඔය කොහරි තිබ්බද කියලා. මගේ යාළුවෙකුත් ආවා. අර මේ නෝනගේ ටීවී එකේ ගම චොක්ලට් එකක් දුන්නා. අනේ ඔය කන්න කැමති නෑ මහත්තයා. අනේ අප්පා හොඳ ළමෙක් ඔයා අනේ පුතේ. අපේ දරුවෙක් වගේම තමයි අනේ ඔයා. අනේ හොඳයි තීනේ නම් නෑ මට අනිත් ලෙඩ ඔක්කොම තියෙනවා ඉතින් මං කැලලක් කමු අනේ හොඳයි නේද What? හොඳයි පුතේ අනේ බොහොම ස්තුතියි හරි රසයි පුතේ මම කන්නේ නෑ මහත්තයෝ ෂෝක් ළමයි බයිනවා අපි මම කෑව පැන්නට කන්න එපා කියලා වැඩ මගේ ගේම් ගන්නවනේ ඉතින් කොහොමද කියලා ඒක තුන ඕමම තමයි මේ විමල් ඒකනේ මම එන්නේ ඔබ ඒක පාට් එකේ රහමන් දන්නවනේ ඒකනේ ඒක නෙමෙයි හරි හැබැයි පුතෝ කියපු විදියට වාගෙට වාගයක් ඕනේ ඉතින් දාන්න Oh my god. අපි හැමෝම පරිස්සම් වෙමු. අපි තනියෙන් ගෙවල් වල ඉන්න පුළුවන්. නමුත් අපේ ආරක්ෂාව අපි සකස් කරගත යුතුයි. නාදුන පුද්ගලයන් ගෙවල් වලට ගන්න එපා. මිස්ටර් බණ්ඩා විසින් සමාජ පණිවිඩයක්.